ආයිබෝවන් අද අපි කතා බහට ගන්නේ ටිකක් සංවේදී ඒ වගේම ගොඩක් දෙනෙක් අතර විවිධ මත තියෙන මාතෘකාවක්. ඒ තමයි නිරාගමිකත්වය. ඉතින් මේ විග්‍රහයෙන් අපි උත්සාහ කරමු මේ සංකල්පය ගැන හරියටම පැහැදිලිවම තේරුම් ගන්න. හොඳයි අපි එහෙනම් කතාව පටන් ගමු. සමහර විට ගොඩක් දෙනෙක්ගේ ඔළුවේ තියෙන ලොකුම ප්‍රශ්නෙන් නිරාගමික වෙන එක ඇත්තටම සමාජයට හොඳ නැද්ද? හානිකරද? මේක ලොකු ප්‍රශ්නයක්. හැබැයි ඒකට උත්තර හොයන්න කලින් අපි අඩිතාලම හරියටම දාගන්න ඕන. ඒ කියන්නේ නිරාගමිකත්වය කියන්නේ ඇත්තටම මොකක්ද කියන එක තේරුම් ගන්න ඕන. හරි. එහෙනම් අපි යමු මේකේ ගැඹුරටම. මොකද්ද මේ ඇත්තටම නිරාගමිකත්වය කියන්නේ? මේකේ මූලික අර්ථ දැක්වීම හරියටම දැනගන්න එක හරිම වැදගත්. මොකද දන්නවද? ගොඩක්ම වැරදි වැටහීම් ගැටුම් ඇති වෙන්න පටන් ගන්නෙම මෙන්න මේ තැනින්. නිරාගමිකත්වය කියන්නේ ඇත්තටම හරිම පුළුල් සංකල්පයක්. සරලවම කිව්වොත් ඒකෙන් අදහස් වෙන්නේ මෙන්න මේකයි. කෙනෙක් කිසිම ආගමක් විශ්වාස කරන්නේ නැහැ. ආගමික ආයතනයක කිසිම සම්බන්ධයක් නැහැ. ඒ වගේම තමයි තමගේ ජීවිතේ තීන්දුව తీරන ගණෙද්දී ආගමික ඉගැන්වීම් පදනම් කරගන්නෙත් නැහැ. ඔන්න ඕකයි මූලික අදහස. දැන් නිරාගමිකත්වය ගැන කතා කරද්දී අපිට නිතරම ඇහෙන වචන දෙකක් තියෙනව නේද? අදේවවාදය සහ අඥානවාදය. හරි මේ දෙක කියන්නේ එකක් නෙවෙයි පැහැදිලි වෙනසක් තියෙනවා. බලන්න අදේවවාදියෙක් කියන්නේ නෑ දෙවියෙක් නෑ කියලා නිශ්චිතවම විශ්වාස කරන කෙනා. හැබැයි අඥානවාදියෙක් කියන්නේ දෙවියෝ ඉන්නවද නැද්ද කියන එක හරියටම ඔප්පු කරන්න බෑ. ඒක දැනගන්න බැරි දෙයක්. ඒ නිසා මට ඒ ගැන ස්ථිර මතයක් දරන්න බෑ කියන තැන ඉන්න කෙනා. එතකොට නිරාගමික කෙනෙක්ව එදිනෙදා ජීවිතේදී කොහොමද හඳුනා ගන්න පුරුවන් වෙන්නේ මොනවද ලක්ෂණ? හොඳයි. ඔවුන් සාමාන්‍යයෙන් ආගමික වතාවත් පූජා වගේ දේවල් වලට සහභාගී වෙන්නේ නැහැ. හැබැයි ඊටත් වඩා වැදගත්ම දේ තමයි ඒ අයගේ සදාචාරය. ඒ කියන්නේ හරි වැරද්ද තීරණය වෙන විදිය. ඒක ආගමික පොතකින් එන දෙයක් නෙමෙයි. ඒ වෙනුවට ඒක ගොඩනැගෙන්නේ තමන්ගේම තර්කය. අනිත් මිනිස්සු ගැන තියෙන දයානුකම්පාව, ඒ කියන්නේ සහකම්පනය සහ ජීවිතේ ලැබෙන අත්දැකීම් මත. ඔන්න අපි එනවා මේ මාතෘකාවේ හරිම රසවත් තැනකට. ගොඩක් අය හිතන්නේ නිරාගමිකත්වය කියන්නේ එකව දෙයක් කියලා. ඒත් එහෙම නෑ. ඒක එක රාමුවකට දාන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක හරියට විවිධ වර්ණ තියෙන වර්ණාවලියක් වගේ. විවිධ ප්‍රභේද ගොඩක් තියෙනවා. අපි දැන් බලමු ඒ මොනවද කියලා. හරි. මේ ප්‍රභේද ටික බලමු. එකක් තමයි ලෞකිකවාදය. මෙයයි හිතන්නේ ආගම කියන්නේ පෞද්ගලික දෙයක්. ඒක ප්‍රසිද්ධියේ විවාද කරන්න, විවේචනය කරන්න ඕන දෙයක් නෙමෙයි කියලා. ඊළඟට ඉන්නවා ප්‍රතිදේවවාදීන්. මෙයාලා නම් අරකට වඩා හාත්පසින්ම වෙනස්. මෙයාලා හිතන්නේ ආගමික විශ්වාස සමාජයට හානි කර වෙන්න පුළුවන්. ඒ නිසා ඒවා විවෘතව විවේචනය කරන්න ඕනේ කියලා. ඊළඟට මානවවාදය. මානවවාදීන් තමන්ගේ සාරධර්ම සදාචාරය ගොඩනගාගන්නේ තාර්කීය මනුෂ්‍යත්ව විද්‍යාව වගේ දේවල් මත පදනම්ව. ඊට අමතරව අපි කලින් කතා කරපු අදේවවාදය සහ අඥානවාදයත් මේ වර්ණාවලියේම තවත් කොටස් දෙකක්. දැන් තේරෙනව නේද මේ සංකල්පය කොච්චර විවිධාකාරද කියන එක? හොඳයි. එහෙනම් කෙනෙක් නිරාගමික වෙන්න තීරණය කළාම ඒකෙන් ලැබෙන වාසි මොනවද? ඇයි කෙනෙක් මේ වගේ මාවතක් තෝරගන්නේ? අපි ඒ පැත්ත ගැන ටිකක් බලමු. මේකෙදි ප්‍රධාන වශයෙන් වාසි කීපයක්ම ඉස්මතු වෙනවා. පළවෙනි එක තමයි පුද්ගල නිදහස. ඒ කියන්නේ ආගමික නීති රීති මතවාදවලට කොටු නොවි තමන්ගේම තර්කයෙන් අත්දැකීම් වලින් තීරණ ගන්න පුළුවන් වෙන එක. දෙවෙනි කාරණය බුද්ධිමය නිදහස. ආගමික රාමු වලින් එළියට ඇවිත් විද්‍යාත්මකව තාර්කිකව ලෝකෙ ගැන හිතන්න තේරුම් ගන්න ලැබෙන අවස්ථාව. අන්තිම සහ සමහර විට වැදගත්ම දේ පෞද්ගලික වගකීම. ඒ කියන්නේ තමන් කරන කියන දේවල් වල සම්පූර්ණ වගකීම තමන්ම බාර ගන්නවා කියන ශක්තිමත් හැඟීම. හැබැයි ඉතින් හැම කාසියකම වගේ මේ කතාවෙත් අනිත් පැත්තක් තියෙනවා. නිරාගමික වෙන එක හැම තිස්සෙම ලේසි ගමනක් නෙමෙයි. ඒකේ තියෙන අභියෝග සහ අවාසි ගැනත් අපි අනිවාර්යයෙන්ම කතා කරන්න ඕන. ඇත්තටම මේ අභියෝග සමහර වෙලාවට හිතනවටත් වඩා ලොකු වෙන්න පුළුවන්. හිතන්න දැඩි ආගමික සමාජයක ජීවත් වෙන කෙනෙක් නම් සමාජයෙන් කොන් වෙන්න තියෙන ඉඩකඩ යටි. ඊට අමතරව ආගමික ප්‍රජාවකින් ලැබෙන සහයෝගය, අර එකමුතුකම, ඒ දේවල් අහිමි වෙලා යනවා. සමහර විට ලොකුම අභියෝගය වෙන්න පුරුවන් ජීවිතයේ හරිම අමාරු කඩාගෙන වැටෙන අවස්ථාවකදී ආගමකින් ලැබෙන අර මානසික ශක්තිය අස්වැසිල්ල නොලැබී යන එක. ඇත්තටම මේ අභියෝග සුළුවෙන් තකන්න හොඳ නෑ. මූලාශ්‍රවල කියවෙන විදිහට මේ අභියෝග නිසා ඇතිවෙන ආතතිය දරාගන්න බැරි තැන සමහරු වැරදි පාරවල් වලට පවා යොමු දෙන්න පුළුවන්. හැබැයි ඒ එකම කියවෙන තවත් වැදගත් දෙයක් තියෙනවා. ඒ තමයි Taman ගැන ශක්තිමත් විශ්වාසයක්, ශක්තිමත් පෞරුෂයක් තියෙන කෙනෙක්ට මේ ඕනෑම අභියෝගයක් ජය ගන්න පුළුවන් කියන එක. හරි.
අපි දැන් එන්නේ මේ මුළු විග්‍රහයම සමහර වෙලාවට වැදගත්ම කොටසට. ඒ තමයි නිරාගමිකත්වය ගැන සමාජයේ තියෙන වැරදි වැටහීම් සහ නිරාගමික කෙනෙක්ගේ සමාජ වගකීම ගැන කතා කරන්න. මේ උපුටා දැක්වීම දිහා බලන්න මේක හරිම වැදගත්. නිරාගමික වෙනවා කියන එකේ තීරුම අනිත් අයගේ ආගම්වලට අපහාස කරන එකවත් ගරහන එකවත් නෙවෙයි. ඒකෙන් කියවෙන්නේ හරිම සරල දෙයක්. ඒ තමයි මම පෞද්ගලිකව ආගමක් පිළිගන්නේ නැහැ කියන එක විතරයි. මෙන්න මේ වෙනස හරියටම තේරුම් නොගන්න එක තමයි සමාජය ගොඩක් වෙලාවට අනවශ්‍ය ප්‍රශ්න ඇති වෙන්න හේතුව. කෙනෙක් නිරාගමිකයි කියන එකයි කෙනෙක් ආගම් විරෝධී කියන එකයි කියන්නේ දෙකක්. මේ දෙක පටලවා ගත්තම ආගමික සහ නිරාගමික කියන දෙපැත්තෙම අය අතරේ අනවශ්‍ය ගැටුම් ඇති වෙනවා. එහෙනම් මෙතන තියෙන තීරණාත්මකම කාරණය තමයි මේක. නිරාගමික වෙනවා කියන්නේ බොහොම බරපතල පෞද්ගලික වගකීමක් එක්කෙන තේරීමක්. ආගමික රාමුවක් නැතුව තමන්ගේම සදාචාරය හදාගන්න වගේම ඒත් එක්කම අනිවාර්යයෙන්ම අනිත් මිනිසුන්ගේ විශ්වාසයන්ට ගරු කරන්නත් පුළුවන් වෙන්න ඕන. අවසාන වශයෙන් මේ හැම දෙයකින්ම අපිට ගන්න පුළුවන් වැදගත්ම පණිවිඩය සමහර වෙලාවට මේක වෙන්නේ නැති අපි ආගමික වුණත් නිරාගමික වුණත් ඒ ලේබල් එකට වඩා වැදගත් වෙන්නේ මනුෂ්‍යත්වය. ඒ කියන්නේ කාට කරුණාවෙන් සහකම්පණයෙන් සලකන සදාචාරවත් සමාජයක් ගොඩනගන්න එකයි අපි හැමෝගෙම පොදු ඉලක්කය වෙන්න ඕන. ඉතින් මේ කතා බහ අවසන් කරන්න කලින් මම හැමෝගෙම හිතට පොඩි ප්‍රශ්නයක් දාලා යන්නම්. හොඳ සදාචාරවත් සමාජයක් හදන්න අපිට අත්‍යවශ්‍යම දේ මොකක්ද? ඒක ආගමික ඇදහිල්ලද? එහෙම නැත්නම් ඒ හැම ලේබල් එකකටම අහින් තියෙන මනුෂ්‍යත්වයද? ඒ ගැන මොහොතක් හිතන්න.